ඔයාලා දන්නවද ඒ ලෙවල් හරියට කරගත්තොත් ජීවිතයේ ඉතිරි ටික ගොඩ යනවා අනිවාර්යයෙන්. ඒ සඳහා කොහොමද ලෑස්ති වෙන්නේ? කොහොමද හරියට ගුරුවරු තෝරගන්නේ? හරියට පාඩම් කරන්නේ කොහොමද? ස්ට්‍රෙස් එක කොහොමද හරියට මැනේජ් කරගන්නේ? කොහොමද කාලය කරගෙන පාඩම් කරන්නේ? කොච්චර ස්ට්‍රෙස් වුණත්, කොච්චර වැඩ තිබුණත් කොහොමද මොටිවේෂන් එක පවත්වාගෙන දිගටම අන්තිම දක්වා යන්නේ කොහොමද? ඒ වගේම අන්තිමට වැඩ ඉතුරුනහම කොහොමද අවශ්‍ය දේ අත්‍යවශ්‍ය දේ තෝරගෙන බේරගෙන කරන්නේ කියන එක කියලා දෙන්න අපි සූදානම්. ඇත්තටම ඔයාලා හිතනවා වගේ O level වගේ නෙවෙයි A level. A level හරිම වෙනස්. O level A9 ගන්න හැමෝම A level හරියට කරගන්නේ නැහැ. ඒ වගේම සමහර වෙලාවට O level අනාගත අය A level ඉතා සාර්ථක ලෙස සමත් වෙනවා. අන්න ඒකයි A level වෙනස් කියලා කියන්නේ. අපේ ගෙදර මම මෙඩිසින් ගියා. එතනින් නැවතුනේ නැහැ. අපේ ලොකු නංගි මෙඩිසින් ගියා. එතනිනුත් නැවතුනේ නැහැ. අපේ චූටි නංගි ඉංජිනේරින් ගියා. A level වලට ඒ තුන අරගෙන තමයි මෙඩිසින් ගියේ. වගේම රජයේ විශ්වවිද්‍යාලය. මේ අත්දැකීම් එක්ක මට තියෙනවා. මගේ නංගිලාට තියෙනවා A level යන හරි පාරගෙන. අන්න ඒක කියලා දෙන්න අපි සූදානම්. A level එකපාර ගොඩ යන්න උණක් තියන අයට මේක විශේෂයෙන් වැදගත් වෙනවා. අන්න ඒ පාර කියලා දෙන්න අපි සූදානම්. මම කියන්නේ මගේ නංගිලා දෙන්න විතරක් නෙවෙයි මගෙන් A level ඉගෙන ගත්ත හැමෝම 100%ක්ම මෙඩිසින් ගියා. සාමාන්‍යයෙන් A level සමත් වුණා නෙමෙයි මෙඩිසින් ගියා 80%ක් කරනවක් නෙවෙයි 100%ක්ම කියන්නේ සියලු දෙනාම මෙඩිසින් ගියා. මේ සියල්ලටම හේතුව මම A level හරියට ගොඩ යන මග A level වල ඇල්ගොරිතම් එක හරියට අඳුනගෙන තියෙන නිසා. සහ ළමයින්ව හරියට මේකට ફોකස් කරන්න මේකට යොමු කරන්න මේකට යන හරි පාර කියලා දෙන මට හොඳ අවබෝධයක් තියෙන නිසා. වෙලාවට සහ සමහර වෙලාවලට A level මග යනකොට තව සමහරුන්ට A level කරලා ඉවර වුණාම එකපාරක් දෙපාරක් කරලා ඉවර වුණාම තමයි A level හරියට කරගන්න ඕනේ පාරේ. මොකද්ද මට වැරදුනේ කියලා කියන්නේ. ඒත් එතකොට මෙහෙම පහුවෙලා කියලා දුන්නම ගොඩක් මුදල් නාස්ති වෙලා ඉවරයි. ඒ වගේම ඔයාගේ වයස ගිහිල්ලා ඉවරයි. ඉතින් ඊට වඩා ගොඩක් හොඳයි නේද? ඔයාලා A level පටන් ගන්න කලින් හරි පාර වැරදෙන තැන් දැනගෙන මේ වැරදෙන තැන් ආයි වැරදෙන ඉඳ නොදී මුලදිම හරියට හරි ගස්සගෙන යන්නේ. ලංකාවේ A level හොඳටම කරන ගුරුවරයා ළඟට ගියත් වැඩක් නැහැ. ඔයාලා කරන ක්‍රමේ වැරදිනවා. මොටිවේෂන් උපරිමයෙන්ම තිබිලා ඒ වගේම ඔයාගේ නෝට් එක ඉතා හොඳට තිබිලා ලංකාවේ හොඳම ගුරුවරයාගේ හොඳම නෝට් එක තිබිලා වැඩක් නෑ. ඔයා A level කරන ක්‍රමේ වැරදි නම් ක්‍රමේ හරි ක්‍රමේ නෙවෙයි නම් ඉරිදා රෑ 7:00ට ලෑස්ති වෙන්න අපි A level හරියට කරගන්න ක්‍රමය කියලා දෙනවා. මේක ඇත්ත වශයෙන්ම දෙමාපියන්ට පවා වැදගත් වෙයි. දෙමාපියන්ටත් එකතු වෙන්න පුළුවන්. ඒ වගේම A level නොවන වෙනත් විභාගයක් කරන කෙනෙක්ට උනත් වැදගත් වෙන්න පුළුවන්. ඒ වගේම A level එකපාරක් දෙපාරක් කරලා නැවත වරක් කරන්න ඉන්න කෙනෙක්ට පවා වැදගත් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ටත් එකතු වෙන්න පුළුවන්. ඉතින් මේ සෙෂන් එක අනිවාර්යයෙන්ම ඔයාගේ ජීවිතේ ඉතා වැදගත් සෙෂන් එකක්. ඔයාගේ ජීවිතේ වෙනස් කරන සෙෂන් එකක් වෙයි. ඉතින් ඒ නිසා සහභාගී වෙන්න. ඔයාගේ දරුවගේ ජීවිතේ වෙනස් කරන සෙෂන් එකක් වෙයි. A level වලට අත්‍යවශ්‍ය රිසෝසස් හොයාගන්න විදිහ කියලා දෙනවා. අවශ්‍ය groups වලට එකතු කරනවා. විවිධ platform වල තියෙන අත්‍යවශ්‍ය groups platforms වලට හඳුන්වලා දෙනවා. අවශ්‍ය නම් සහභාගී වෙන්න පුළුවන්. අවශ්‍ය නම් ඒවට එකතු වෙන්න පුළුවන්. ඉතින් මේ සෙෂන් එක හරහා අපි ඔබට කරන මඟ පෙන්වීම ඒ සෙෂන් එකෙන් නවතින්නේ නැහැ. එකතු වෙන හැම ළමයාටම හරි මඟ යන්න පාර හදලා දෙනවා. පාර පෙන්නලා දෙනවා. පාර කියලා දෙනවා. ඇත්තටම ඔයාලට දැනෙයි ඔයාලගේ ගෙදර ඔයාට වැඩිමල් අක්කා කෙනෙක් අයියා කෙනෙක් මෙඩිසින් ඉංජිනේරින් ගියපු අක්කා කෙනෙක් අයියා කෙනෙක් ළඟ ඉන්නවා වගේ දැනෙයි මේ සෙෂන් එකට සහභාගී වෙන හැමෝටම. ඇත්තට මේක ජීවිතේ ඔයාලා ගන්න ගොඩක්ම සාර්ථකම ගොඩක්ම වැදගත්ම අත්‍යවශ්‍යම තීරණයක් වෙයි ඔයාලගේ ඇත්තටම. ඉතින් මේ සෙෂන් එකට ජොයින් වෙන්න කැමති අයට ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් වෙන කමියුනිටි එකට ලින්ක් එක හරහා ජොයින් වෙන්න පුළුවන්. ඇත්තටම ඔයාලා හිතනවා වගේ O level වගේ නෙමෙයි A level